ධර්මයේ තුල බිත්තර කෑහම වෙන විපාකයක් එක තැනකදී පෙන්නනවා බෝධිරාජ කුමාරයාට. බිත්තර කෑහම තියෙන විපාක මොනවද කියලා එක එක විපාක අපිට දකින්න පුළුවන්. බෝධිරාජ කුමාරයාට ළමයි හිටියේ නෑ. හැබැයි මෙයා කෝකනද කියලා මහා වටිනා ප්‍රාසාදයක් හැදුවා. මේ ප්‍රාසාදය හදලා මේක විවෘත කරන දවසේ බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ දානෙට වඩිනකොට මිදුලේ ඉඳලා උන්වහන්සේ වැඩ ඉන්න ආසනය දක්වා ලස්සන පාවඩයක් හදලා එළලා තිබුණා. මෙයා අදිස්ථානයක් ඇති කරගත්තා බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරුවෝ ලැබේවා කියලා, අපිට දරුවෝ ලැබේවා කියලා. මේකත් බාරයක් නේ. මේ බාරය ඔප්පුනාද බලමුකෝ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉඳලා උන්වහන්සේට කරලා. බුදුරජාණන් වහන්සේ පාවඩේ ආරම්භයේ යම් තැනකද එතෙන්ට එනකන් වැඩියා. හැබැයි පාවඩේට අඩියවත් තිබ්බේ නැහැ. උන්වහන්සේ පාවඩේට සිරිපතුල් නොතබා පාවඩය ආසන්නයේ නැවතුණා. දැන් උන්වහන්සේ නැවතිලාම ඉන්නවා. බෝධිරාජ කුමාරයා බලනවා උන්වහන්සේ දැන් වඩීද කියලා. ස්වාමීන් වහන්සේලාත් පිටිපස්සේ නැවතිලා ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ වහා වැටහෙන නුවණින් අග්‍රම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට මේ වගේ අවස්ථාවල ටක් ගාලා වැටහෙනවා මෙතෙන්දි මොකද්ද කළ යුත්තේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා බුදුරජාණන් වහන්සේ පාවඩේ දක්වා වඩින්නත් එතනින් එහාට නොවඩින්නත් හේතුව පාවඩේ තමයි බලපෑම. බෝධිරාජ කුමාරයාට කිව්වා ඔය පාවඩේ අකුලන්න කියලා. කවුද කිව්වේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. එයින් පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. ඇකුලුවට පස්සේ. දැන් බෝධිරාජ කුමාරයාගේ හිතට හරි නෑ. දානෙන් පස්සේ බෝධිරාජ කුමාරයා අහනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ පාවඩේ උඩින් වැඩියේ නැත්තේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රාජකුමාරය අතීතයේ ඔබට කර්ම විපාකයක් තියෙනවා. ඒ කර්ම විපාකයේ ඔබ අත්විඳිය යුතුම කර්ම විපාකයක්. බුදු කෙනෙක්ට වගේ බාරයක් වෙලාවත් ඒකෙන් නිදහස් වෙන්න ශක්තිය නැහැ කිව්වා. තිබ්බනම් උන්වහන්සේගේ මහා කරුණාවට උන්වහන්සේ වඩිනවද නැද්ද? වඩිනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැති හින්දා උන්වහන්සේ වැඩියේ නැහැ. ඒක එතකොට අපිට පේනවා මොකද්ද මේ කර්ම විපාකේ මෙච්චරට බුදු කෙනෙකුටවත් බේරලා දෙන්න බැරි තරම් කර්ම විපාකේ මොකක්ද? උන්වහන්සේ වදාළ බෝධිරාජ කුමාරය ඔබත් ඔබේ බිරිඳත් අතීත ආත්මිකදී වෙළඳාමකින් යනකොට නැව ගිලිලා යන්තම් අමාරුවෙන් ගොඩබිමකට පීනගෙන ආවා. ආවට පස්සේ ඔයගලන්ට ගොඩබිමේ හාන්සි වෙලා හති ඇරලා ටිකක් ඇඟට පණක් එනකොට ඔයගලන්ට මහා බඩගින්නක් දැනුණා. දැන් මේ බඩගින්නට කන්න බොන්න කිසි දෙයක් නැහැ. දූපතේ ඇවිද බලනකොට දැක්ක පඳුරු වල තියෙනවා කුරුළු බිත්තර. ඊට පස්සේ ඕගොල්ලෝ මොකද කරේ? ඒ කුරුළු බිත්තර කෑවා. එදායින් පස්සේ කුරුළු බිත්තර වලට ඕගලන්ට රහ වැටුණා. දිගින් දිගටම කුරුළු බිත්තර කන්න පටන් ගත්තා. වෙනත් ආහාරයකට යන්නේ නැතුව ඕගොල්ලෝ ඒ කුරුළු බිත්තර වලින්ම ජීවිතේ සම්පූර්ණයෙන්ම යපුණා. අඩුතරමේ ඕක එක්කෙනෙක් හරි නොකර හිටියනම් දිගින් දිගට ඒ කෙනාගේ තියෙන පුණ්‍ය ශක්තියෙන් හරි මේ ජීවිතේ ළමයි ලැබෙන්න තිබුණා. දෙන්නාම එකට එකතු වෙලා ජීවිතේ අවසන් වෙන කාලේ වෙනකනුත් ඒ කුරුළු බිත්තර කෑමේ වැඩපිළිවෙල දිගටම අරන් ගිය හින්දා ඒ අකුසල විපාකයටයි කො මේ ජීවිතේ දරුවෝ නැත්තේ. ඉතින් මේ ආත්ම විතරක් නෙමෙයි කිව්වා ඕකට විපාක හැටියට ඕගොල්ලෝ ආත්ම ගානක දරුවෝ නැතුව ඉපදුණයි කිව්වා. ඒක පැහැදිලි කර්ම විපාකයක්. අන්න ඒ වගේ අවස්ථාවල මොන බාරහාරේ වෙලාවත් බුදුරජාණන්සේ ජීවමාන වැඩ ඉඳලත් බාරයක් වෙලා ඒක බැරි වුණා නම් ඒ කර්ම විපාක විඳින සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඒතර බලන්න එච්චරටම භයානක අකුසලයේ උනේ මොකද්ද? බිත්තර කෑම. ඒතර මේ බිත්තර කෑම තුල පැහැදිලිව දරුවෝ නොලැබීමේ විපාකත් බලපානවා. ඒකත් පැහැදිලි.